හෙලෝ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම මගේ YouTube channel එක වෙත මම සාදරයෙන් පිළිගන්නවා. මම විදු. ඉතින් අපි යන් අද ඩිසිප්ලින් ගැන කතා කරන්න. ඇත්තටම ඩිසිප්ලින් කියන්නේ මොනවාද? ඩිසිප්ලින් කියන්නේ තමාවම කන්ට්‍රෝල් කර ගැනීමද? නැත්නම් තමන්ගේ දැස් විවර කරලා ලෝකයේ දෙස හොඳින් බැලීමද? නැහැ. ඩිසිප්ලින් කියන්නේ තමන්වම පාලනය කරගන්නමින් තමන්ගේ දියුණුව කරා යෑමයි. හැබැයි ගොඩක් අය ඩිසිප්ලින් විදිහට හිතන්නේ ස්කූල් වල තියෙන රූල්ස් නැත්නම් තමන්ගේ ජොබ් එක කරන කෙනෙක් නම් ජොබ් එකේ තියෙන රූල්ස් ඒ වගේ දේවල් ගැන විතරයි. හැබැයි ඩිසිප්ලින් කියන්නේ මෙතනින් එහාට ගිය ලොකු වැඩක්. හැබැයි ඩිසිප්ලින් පුරුදු වෙනවා කියන එක ඔයාලා හිතන තරම් ලේසි වැඩක්ද? නෑ. ඔයාලා ඇත්තටම දන්නවද? තමන් කැමති දෙයක් ජීවිතේට ළඟා කරගන්න නම් තමන් කැමතිම දෙයක් ඒ වෙනුවෙන් කැප කරන්න වෙනවා. ඒ තමයි කාලය. ඩිසිප්ලින් වලට කාලය ඉතාමත් වැදගත්. ඔයාලා දන්නවද මේ ඩිසිප්ලින් එක පුරුදු කරගන්න පුළුවන් විදි කියන පළවෙනිම කාරණේ තමයි ඩිසිප්ලින් වලදී අපිට හොඳ කන්සිස්ටන්සි එකක් තියෙන්න ඕන. මොකක්ද මේ කන්සිස්ටන්සි එක කියන්නේ? කන්සිස්ටන්සි එක කියන්නේ තමාගේ ක්වොලිටි එකේ ඉන්න එක. එහෙමත් නැත්නම් මඩේ හිටපු ඉන්න වගේ ඉන්න නැතුව තමන් විදිහට ඉන්න එක. අද එක තීරණයක් හෙට එක තීරණයක් ගන්න මනුස්සෙක්ට ඩිසිප්ලින් 0. ඊළඟ දේ තමයි නිහඬ බව. ඔයාලා දන්නවද? හුඟක් තැන්වල නිශ්ශබ්දව නිහඬව ඉන්නේ එතන ඉන්න මානසිකව දුර්වලම පුද්ගලයා නෙමෙයි. මානසික බුද්ධියෙන් ඉහළම පුද්ගලයයි. මොකද කෙනෙක් නිශ්ශබ්දව ඉන්නවා කියන්නේ ඒ පුද්ගලයා හරිම දරුණුයි වගේම හරිම බුද්ධිමත් කියන එක. ඉතින් ඩිසිප්ලින් පුරුදු වෙනවා නම් ඔයත් අනිවාර්යෙන් ඒ වගේ නිහඬ චරිතයක් වෙන්න ඕන. මම දන්නවා ඒක කරන්න ටිකක් අමාරුයි. හැබැයි එක දවසකට එක මිනිත්තුව ගානේ ඔයා නිහඬ වෙන්න ගත්තොත් ටික කාලයක් ඇති ඔයාටම නොදැනි නිහඬ බව ප්‍රගුණ කරයි. තුන්වෙනි කාරණේ තමයි consequences. ඒක තමයි ප්‍රතිඵලය. ප්‍රතිඵලයක් ලැබෙන්න නම් අපි අනිවාර්යෙන් මොකක් හරිම දෙයක් කරලා තියෙන්න ඕන. හැබැයි මේ කාරණේදී මේක ගොඩක් වෙනස්. අපි එතෙන්දි කරලා තියෙන්න ඕන, අපි සක්සස් වෙන්න ඕන. ඒ වගේම තමයි අපි එතෙන්දි කරලා තියෙන්න ඕන පොසිටිව් වැඩක් වෙන එක. එහෙම නැත්නම් මේක ඩිසිප්ලින් වලට අයිති වෙන්නේ නැහැ. හැබැයි ඔයා එක්සෑම් එකක් ලියනවා, ඒක ෆේල් වෙනවා. ඔයා ආයෙ පාරක් try කරනවා. අන්න ඒක මෙතෙන්දි සම්පූර්ණයෙන්ම අර කාරණයට විරුද්ධයි. මොකද එතකොට ඔයාගේ තියෙන consequences එක මේ රිසල්ට් එකත් එක්ක බලද්දී ඉතාමත් ඉහළයි. මොකද තවත් සමහර පුද්ගලයෝ ඉන්නවා විභාග ලියලා විභාගේ පෙරතුනාද? එතනින් එහෙනම් මගේ ජීවිතේ ඉවරයි කියලා එයාලා වෙන දේවල් වලට යොමු වෙනවා. හැබැයි ඔයා එහෙම නෙමෙයි. ඔයා තමගේ දෙවෙනි අවස්ථාවත් ඒක වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්නවා. හතරවෙනි කාරණේ තමයි කවුන්සලින්. මේ කවුන්සලින් කරන්න නම් ඔයාලා හිතනවා නම් තව කෙනෙක් එක්ක මගේ දේවල් කියලා මට ඒක බෙදා ගන්න පුළුවන්. නැත්නම් මට ඒක බෙදා ගන්න බෑ. ඒක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස්. හැබැයි හොඳම දේ තමයි උදෙන්ම යන තමන්ගේ කණ්ණාඩි ඉස්සරහට ගිහින් තමන් එක්කම කතා කරගන්න. තමන්ටම කවුන්සලින් කරන්න. මොකද තව කෙනෙක්ව විශ්වාස කරලා දෙයක් කියනකට වඩා තමන් එක්කම කතා කරද්දී ඒක ගොඩක් සේෆ්ටි සහ ඒක තමන්ටම විශ්වාසදායකයි. ඊළඟට පස්වෙනි කාරණේ ඒ තමයි කම්ෆර්ට්. මොකද මේ කම්ෆර්ට් කියන්නේ? කම්ෆර්ට් කියන්නේ තමන් ඉන්නවා දැවෙන ප්‍රශ්නයක. තවත් නැත්නම් හොඳටම හිතින් කඩම් වැටෙන වෙලාවක නැත්නම් තමන්ගේ හිත තමන්ටම නොදැනී අඬන වෙලාවක නැත්නම් මොකක්ම හරි කාරණාවකට එන තමන්ට දැනෙන වේදනාව. මෙන්න මේ වේදනාව ඔයාලට පාලනය කරගන්න පුළුවන් කියන්නේ එතනින් එහාට ඔයාලට ඩිසිප්ලින් කියන දේ nothing කියන එක තමයි. එහෙම ඉමෝෂනල් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මනුස්සෙක් කියන්නේ ඔයා පරිපූර්ණ මනුස්සෙක්. හැම මනුස්සයම ඉපදෙද්දි පරිපූර්ණ නැහැ. හැබැයි මැරෙද්දි යාලට පරිපූර්ණ වෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලත් මේ මගේ ඩිසිප්ලින් නීති වලට එකඟව අද ඉඳන් වැඩ කරයි කියලා. 2026 ජයම ලැබෙන්න කියලා මමත් ඔයාලට ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.